හයි ඉතින් කොහොමද මට ඉතින් මේ ඉන්නේ ඔයාලා හැමෝම දන්න හේෂන් අයියා. ඉතින් මේ තියෙන්නේ යාගේ thumbnail එකක්. ඔයාලට පේන්නේ නැති මේ thumbnail එක කොහොමද බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා. හැබැයි දැන් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම රීඩිසයින් කරපු thumbnail එක. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ දෙකේ වෙනසක් තියෙනවා. හැබැයි ඔයාලා හිතනවා නම් මම මේක කරේ මේ පිටිපස්සෙන් වෙන PC එක use කරලා නෑ. ඇත්තටම මම මේක කරේ mobile phone එක use කරලා. ෆෝන් එක ඇවිල්ලා මෙන්න මේ ෆෝන් එක. මේක ඇවිල්ලා Vivo Y1s කියන ෆෝන් එක. මම හිතන්නේ මේ ෆෝන් එක ගොඩක් පරණයි. මේක ඇවිල්ලා 2015 ෆෝන් එක. ඇත්තටම PC එකක් ඕනේ නැහැ. ෆෝන් එක තිබ්බනම් හොඳටම ඇති. මේ ෆෝන් එක use කරලා මම මේ thumbnail එක හදපු වැඩි අද වීඩියෝ එකේදී කතා කරනවා. වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වගේ දෙයක් ෆෝන් එකේ කරේ කියලා යම් වීඩියෝ එකට. හරි මම මේ වැඩේ කොහොමද කරේ කියලා කතා කරන්න. ඉතින් මේකට පොඩි ඇප් එකක් තියෙනවා. ඒක තමයි මේ IBS Paint X කියන ඇප් එක. ඒ ඇප් එක යූස් කරලා මට පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒක මම ඒ විදිහට කරන්න. ඉතින් මේක තමයි ඇප් එක. මේ ඇප් එක ගැන මම පස්සේ කතා කරන්න. එහෙම නැත්නම් මම මේක ගැන වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හරි කොහොම හරි මම මේකේ මේ my gallery වලට එන්න. ඇවිල්ලා කරන්නේ මම මේ plus icon එක touch කරලා මේකේ custom වලට ඇවිල්ලා මේකේ YouTube thumbnail size වලට හදාගෙන තියෙන්නේ. මම ඒක මේ විදිහට open කරගන්න. දැන් කරන්න තියෙන්නේ හේෂන් අයියාගේ thumbnail එක කෙලිම මෙතෙන්ට ඇඩ් කරගන්න එක. ඒකට මම මේ විදිහට මේ gallery වලට ගිහිල්ලා මම මේ thumbnail එක මෙතෙන්ට ඇඩ් කරගන්න. හරි ඉතින් මම මේ විදිහට ඇවිල්ලා කෙලිම කරන්නේ මේ thumbnail එක select කරලා ඒක මේ app එකට ඇඩ් කරගන්න එක. ඉතින් මහා ලොකු දේවල් ගොඩක් කරන්න නෑ. අනිවාර්යෙන් ඔයාලා මේක බලාගෙන ඉන්න. ඉතින් මම මේක ගැන වීඩියෝ එකක් වෙනම දාන්නම්. ඔයාලා මේ වීඩියෝ එක ගොඩක් අය ඉල්ලලා තිබ්බොත් මේක කරේ කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකක් දාන්නම්. දැනට ඔයාලා මේ විදිහට බලාගෙන ඉන්න පුළුවන් මම මේ වැඩේ කොහොමද කරේ කියලා. හරි ඉතින් මම මේක මේ විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේකේ transform වලට ඇවිල්ලා මම මේක පොඩ්ඩක් තව ටිකක් ලොකු කරලා මේ විදිහට හදාගන්න. මේ වගේ තියාගෙන මේ හරි icon එක ටච් කරගෙන දැන් මම කරන්නේ මේකේ background එක remove කරගන්න එක. ඒ කියන්නේ හේෂන් අයියාවයි කාර් එකයි විතරක් ඉතුරු කරගෙන මේකේ අනිත් දේවල් අයින් කරගන්න එක තමයි දැන් මම කරන්නේ. කොහොම හරි මම මේකේ මේ erase tool එක select කරන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේකේ මෙන්න මේ විදිහට මේ ටික පොඩ්ඩක් වැඩි කරලා මම කරන්නේ මෙන්න මේ විදිහට මේක erase කරලා දාන එක. background එක remove කරනවා කියන්නේ ඇත්තටම එපා වෙන වැඩක්. ඒ වුණත් කොහොම හරි මම මේකේ background එක මේ විදිහට remove කරගන්න. ඉතින් ඔයාලට මේකට free website උනත් use කරන්න පුළුවන්. හැබැයි ඒකෙදි වෙන අවුල තමයි quality එක drop වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මෙන්න මේ විදිහට මේ ටික manual මේ විදිහට background එක erase කරන්නේ. හරි ඉතින් ඔන්න කොහොම හරි ටික වෙලාවක් අරගෙන ඒකේ මම background එක erase කරගත්තා. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම මේ විදිහට background එක remove කරගත්ත එක. තව ටිකක් දැකලුවා නම් ඊට වඩා මේකේ background එක හොඳට remove කරගන්න තිබ්බා. ඒක කොහොම හරි මගේ හදිස්සිකමට මම මේකේ background එක මේ විදිහට තමයි erase කරගෙන තියෙන්නේ. ඒත් ලොකු අවුලක් වෙන්නේ නැහැ. මේකට background එක දාපුවාම ඇත්තටම superior මේක හදාගන්න පුළුවන්. හරි ඉතින් මම මේක මේ විදිහට හදාගෙන දැන් මම කරන්නේ මේක save කරගන්න එක. ඒකට මේ පල්ලෙහෙන් තියෙන ඊතලයි වගේ එක touch කරලා මේක save as image වලට ගිහිල්ලා මම මෙතන PNG වලට දාලා මේක මේ විදිහට okay දෙන්න. හරි ඊට පස්සේ ඒක හදාගත්තා. ඊට පස්සේ තව එක ෆොටෝ එකක් තියෙනවා. ඒ කියන්නේ background ෆොටෝ එක. ඒ background ෆොටෝ එකත් මේකෙම තමයි හදාගන්න යන්නේ. ඒ කියන්නේ පොඩි blur එකක් ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඒකත් මම මේකෙම කරගන්නම්. මොකද ඒකට හේතුව තමයි Pixel Lab app එකේ මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒකත් මේ විදිහටම හදාගන්නම්. හරි දැන් මම මේ විදිහට layers වලට ගිහිල්ලා මේ හදාගත්ත එක මෙතන delete කරලා ආයෙ මම gallery එක open කරගෙන background ෆොටෝ එක ඇඩ් කරගන්නම්. හරි ඉතින් මේක තමයි background එක. කොහොමවත් මේ background එක මේ විදිහට ඇඩ් කරගෙන මම මේක පොඩ්ඩක් මේ විදිහට ලොකු කරලා මෙන්න මේ වගේ හදාගන්න. මෙන්න මේ වගේ හදාගෙන මම මේ හරි icon එක ටච් කරගන්න. ඉතින් දැන් මම මේකට blur එකක් ඇඩ් කරන්න යන්නේ. ඒකට මම මේකේ tool වලට එන්නම්. tool වලට ඇවිල්ලා මම මෙන්න මේ විදිහට filters වලට එන්න. filters වලට ආවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් zoom in blur කියලා එකක් තියෙනවා. මම මෙන්න මේක තමයි මේකට ඇඩ් කරන්නේ. ඇඩ් කළා මේ හරි icon එක ටච් කරන්න. ඊට පස්සේ background එක මේ විදිහට blur වෙලා යනවා බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් දැන් මම කරන්නේ මේකත් කලින් විදිහට මෙතන save දෙන එක. ඒක JPG වලට දැම්මා. මෙතන මේ විදිහට okay දෙන්න. ඒක දැන් මගේ gallery එකට save වෙනවා. හරි ඉතින් හේෂන් අයියාගේ background photo එක අයින් කරලා ඒකේ background එක නැතුව මම මේ app එක use කරලා ඔන්න ඒකත් ඒ විදිහට save කරා. ඊට පස්සේ මම වෙනම දෙන background එක මේ විදිහට add කරලා දැන් මම කරේ ඒකත් blur කරලා මේ විදිහට save කරගත්ත එක තමයි දැන් මම මේ විදිහට කරේ. හරිද? දැන් මම මේ විදිහට මෙතනින් අයින් වෙන්න. හරි ඉතින් දැන් මම මේ විදිහට අයින් වෙලා දැන් open කරගෙන ඉන්නේ Pixel Lab app එක. ගොඩක් අය thumbnail හදන්නේ මේ app එකෙන්. සමහර විට ඔයා මේක ගැන දන්නේ නැති. කොහොමුණත් මම මේකෙදිත් කලින් විතරම මුකුත් කතා කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට කරන විදිය කියලා දෙන්න යන්නේ නැහැ. එහෙම වීඩියෝ එකක් ඕන මට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද මේ වැඩේ කරේ කියලා. හරි දැන් මම කතා කරන්නේ මේ තිනේ පල්ලෙහාට ගිහලා මේක මේ විදිහට සිලෙක්ට් කරලා මේක image size වලට එන්න. image size වලට ඇවිල්ලා මම දැන් මේක YouTube thumbnail එකේ size එක හදා ගන්න ඕන. එතන YouTube thumbnail size එක සිලෙක්ට් කරලා ඉතින් okay දෙන්න. දැන් මේ වැඩේත් හරි. දැන් කරන්නේ මම අර හතරින් හදාගත්ත හේෂන් අයිගේ ෆොටෝ එක මෙතෙන්ට ඇඩ් කරගන්න. ඒ කියන්නේ background එක erase කරලා අතනින් save දුන්න එක මම මෙතෙන්ට ඇඩ් කරගන්න එක තමයි කරන්නේ.
හරි ඉතින් මෙන්න මේක තමයි ඇඩ් කරන්න යන්නේ මම මේ විදිහට මේක සිලෙක්ට් කරලා මේ විදිහට ඒක මේ විදිහට ඇඩ් ඉතින් ඒක මේ විදිහට ඇඩ් කරගන්න ඔන්න දැන් ඒක ෆොටෝ එක ඇඩ් කරගත්තා ඊට පස්සේ මට තියෙන්නේ කලින් වගේම අතනින් සේව් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක ඇඩ් කරගන්න එක ඔන්න දැන් ඒ ෆොටෝ එකත් හරි ඒකත් මම මේ විදිහට ඇඩ් කරගන්න ඇඩ් කරලා මේකේ සයිස් එකට ලොකු කරලා හදා ගන්න හරි ඉතින් ඔන්න මේ වැඩේත් හරි දැන් කරන්නේ මම මේකේ ලේයර්ස් මාරු කරන එක ඉතින් මම මේකේ ලේයර්ස් වලට එන්න දැන් මම කරන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක මෙන්න මේ කලින් ලේයර් එකට යටින් හිටින විදිහට හදා ගන්නවා දැන් මෙතනදී බෑග්ග්‍රවුන්ඩ් එක ආයෙ හිටලා තියෙනවා හරි ඉතින් දැන් මේ විදිහට හදාගත්තට වැඩක් නැහැ මේ ඇප් එකට දැම්මට පස්සේ අතනින් සේව් කරපු බෑග්ග්‍රවුන්ඩ් එක හිටලා තියෙනවා කොහොමත් ඒක වෙනවා ඉතින් ඒක මම මෙතනදී අයින් කරන්න මම මේකේ රේස් ටූල් වලට ආවිල්ලා මේක enable කරන්න enable කරලා මම මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට අඩු කරගන්න ඊට පස්සේ මේක smooth කියන එක පොඩ්ඩක් මේ විදිහට වැඩි කරගන්න මෙන්න මේ වගේ තියාගෙන මේ හරි අයිකන් එක ටච් කරගන්න හරි ඊට පස්සේ දැන් මෙතන මට ටෙක්ස්ට් එක ටයිප් කරගන්න තියෙන්නේ ඒකටත් මේ ප්ලස් අයිකන් එක ටච් කරලා මේක ටෙක්ස්ට් වලට එන්න ටෙක්ස්ට් වලට ඇවිල්ලා මම මෙතනදී අනුරාධපුරය කියලා සිංහලෙන් ටයිප් කරගන්න හරි ඉතින් ඔන්න මම මේ විතර අනුරාධපුරය කියලා ටයිප් කරලා මේක මෙතනින් ඕකේ දෙන්න ඕකේ දීලා මම ටෙක්ස්ට් එක පොඩ්ඩක් මේ විදිහට ලොකු කරගෙන හදා ගන්න හරිද ඊට පස්සේ මම මේකේ ෆ්‍රොන්ට් වලට එන්න ෆ්‍රොන්ට් වලට ආවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා දැන් මම මේකේ මයි ෆ්‍රොන්ට් වලට දාගත්තොත් මම ඇඩ් කරගෙන තියෙන ෆ්‍රොන්ට් තියෙනවා ඉතින් මම ඒකත් තමයි සිලෙක්ට් කරන්නේ ඉතින් ගොඩක් අය මේවා ඇඩ් කරගන්න දන්නේ නැති වෙන්න පුළුවන් ඒත් අවුලක් වෙන්නේ නැහැ අපේ පරණ වීඩියෝස් තියෙනවා ඒ වීඩියෝස් වල ලින්ක් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න අනිවාර්යෙන් එහෙම කෙනෙක් ඉන්නවනම් ඒවා බලන්න ගිහිල්ලා හරි ඉතින් මම මෙන්න මේ වගේ ෆ්‍රොන්ට් එකක් සිලෙක්ට් කරා ඔයාලට පේන්නේ නැති කොහොමද ෆ්‍රොන්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා මම මේ ටෙක්ස්ට් එක පොඩ්ඩක් මේ වගේ ලොකු කරගෙන මේ වගේ තියාගන්න දැන් මම මේකට ග්‍රේඩියන්ට් එකක් දීලා කලර් එකක් දීලා හදා ගන්න යන්නේ හැබැයි මම ඒක කරන විදිහට කියන්න යන්නේ නැහැ මොකද මම ඕන තරම් වීඩියෝස් දාලා තිනවා ඒ නිසා දැන් මම මෙතනදී හදාගත්ත එකක් තියෙනවා ඒ කියන්නේ මම මේක කලින් හදාගෙන සේව් කරගෙන තියෙන්නේ මම මේක ස්ටයිල් වලට ඇවිල්ලා බ්‍රවුස් වලට ආවොත් මේ විතර මයි ස්ටයිල් වල බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ මම හදාගත්ත එකක් තියෙනවා මම මේක සිලෙක්ට් කරන්න මට පොඩ්ඩක් අමතකුණා මේ විතර දුන්නත් වැඩක් නෑ ආයෙ ෆ්‍රොන්ට් එක මාරු කරන්න ඕනේ ඉතින් ඊට පස්සේ වට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ හරිද දැන් ඔයාලට පේන්නේ නැති කොහොමද මේ ටෙක්ස්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා මේක හදා ගන්න ඕන නම් අනිවාර්යෙන් මේක හදන්න දන්නේ නැත්තම් මම මේක ගැන වීඩියෝස් දාලා තියෙනවා හරි ඉතින් දැන් මම මේක මේ වගේ තියාගෙන මම මේකේ ලේයර්ස් මාරු කරන්න මේ ටෙක්ස්ට් එක හේෂාන් නායකගේ බෑග්ග්‍රවුන්ඩ් ඩීටේල්ස් කරගත්ත ෆොටෝ එක තියෙනවනේ ඒ ලේයර් එකට යටින් මේ ටෙක්ස්ට් එක හදා ගන්න හරි ඉතින් ඊට පස්සේ වට මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා තව පොඩි අවුලක් තියෙනවා මේක මේ විදිහට තිබ්බට ඇත්තටම පේන්නේ ඒකට පොඩි වැඩක් තියෙනවා මම මේක යටින් පොඩ්ඩක් ඩ්‍රෝ කරගන්න මේ ප්ලස් අයිකන් එක ටච් කරලා ඩ්‍රෝ වලට එන්න මම මෙතනදී බ්ලැක් කලර් එක සිලෙක්ට් කරන්න පෙන් සයිස් එක වැඩි කරගෙන බ්ලර් කියන එක වැඩි කරගෙන මම කරන්නේ මේ අනුරාධපුරය කියලා ටෙක්ස්ට් එක තියෙන්නේ ඒ ටෙක්ස්ට් එකට යටින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඩ්‍රෝ කරගන්න එක තමයි කරන්නේ හරි ඉතින් මේ විදිහට ඩ්‍රෝ කරලා පම් පොඩ්ඩක් මෙන්න මේ විදිහට දෙපැත්තෙන් පොඩ්ඩක් ඇදලා මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකට යටින් හිටින්න ඕන විදිහට හදාගන්න හරිද දැන් මම කරන්නේ මේකේ ලේයර්ස් මාරු කරන එක ටෙක්ස්ට් එකට යටින් ඒ ඩ්‍රෝ කරගත්ත එක හිටින විදිහට හදා ගන්නවා හරි ඉතින් මම මේ වගේ තියන්නම් මේක ඊට පස්සේ මම opacity වලට එන්නම් මෙන්න මේ විදිහට opacity වලට ඇවිල්ලා මම මේකේ opacity එක පොඩ්ඩක් මේ වගේ අඩු කරන්න අඩු කරලා මේ විදිහට හරි අයිකන් එක ටච් කරගන්න හරි ඊට පස්සේ වාට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලා දකින්න ඇති කොහොමද thumbnail එක හැදුවේ කියලා ඔයාලා මේක mobile එකෙන් හැදුවොත් PC එක on කරගෙන හැදුවත් මේ විදිහට හරි කොහොම හරි හදන්න පුළුවන් මේ වගේ දෙයක් කරන්න PC එකක් ඕනේ කියලා එකක් නැහැ ඔයාලා දකින්න ඇති මම කොහොමද කරේ කියලා ඔයාලට පේන්නේ ඇති දැන් කොහොමද මේ thumbnail එක බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා කලින් දකින්න ඇති හේෂාන් නායකගේ thumbnail එක කොහොමද තිබ්බේ කියලා මම ඇප්ලිකේෂන් දෙකක් යූස් කරලා මොබයිල් ෆෝන් එකෙන් මේ හදපු thumbnail එක තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ දැන් මේ thumbnail එක තව පොඩ්ඩක් edit කරලා මේ හදාගෙන තියෙන විදිහ තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ඉතින් මහ ලොකු දෙයක් කරේ නෑ දැක්කනේ